චෛත්‍ය කැඩුවා පසු කාලිනව මේ භූමියට පැමිණි මහරහතන් වහන්සේලාත් එක්ක වැඩම කළ මේ භූමියට වන්දනාවේ පැමිණි දුටුගැමුණු රජතුමා මේසා විශාල ආරක්ෂක චෛත්‍යයක් පසු කාලිනව නිර්මාණය කළා. ධාතුසේන වසන්ත සද්ධාතිස්ස ආදී රජවරු තමයි මේ චෛත්‍ය වරින් වර නිර්මාණය කළේ. මේ නාගදීපේම පන්සල් භූමියක් කරලා මහා සංඝරත්නයට පූජා කරපු රජතුමා දුටුගැමුණු රජතුමා. අතීතයේ එහෙම කතාවක් තියෙනවා. අනාගතයේ හරි ලස්සන කාරණාවක් තියෙනවා නාගදීපේ මුල් කරගෙන අපි අහලා තියෙනවා බුද්ධ පරිනිර්වාණයෙන් පස්සේ අපේ ගෞතම බුද්ධ ශාසනය ආයුෂ අවුරුදු 500ද අදිස්ථාන කරලා තියෙන බුදුහාර 5000යි. දැන් මේ යන්නේ අවුරුදු 2600. තවත් අවුරුදු 2400ක් අනාගතේන වෙසක්පුර 15ක් පොහොව දවසේ මේ විශ්ව තුමුලෝක ධාතුවේ තියෙන අපි වඳින පුදන සියලුම ධාතුන් වහන්සේලා පිරිනිවන් පානවා. ඒකට අපි කියනවා ධාතු පරිනිර්වාණය කියලා. අහලා තියෙනවද මේක? ඒ ධාතු පරිනිර්වාණය සිද්ධ වෙන දවසේ මේ විශ්ව ධාතුවේ තියෙන සියලුම ධාතුන් වහන්සේලා මේ විශ්වයේ උතුම් මහා බල සම්පන්න තැනට තමයි එකට එකතු වෙන්නේ. එතන තියෙන්නේ අපිට. මේ පුංචි ලංකාවට තමයි මේ පුණ්‍ය භූමිය තියෙන්නේ. එතන තමයි බුදුහාරගේ ධාතු කරුණුව ජීවමාන බුදුහාර වැඩ ඉන්නවා සමාන තැන. දෙවියෝ බ්‍රහ්මියෝ ඇවිල්ලා 335 වැඩ ඉන්න තැන එතන. අපිට පේන්නේ නැහැ. එයාලට අපිව පේනවා කියලා කියනවා. ඊළඟට බුදුහාරගේ නවාරාදී බුදුගුණයන් තුන් ලෝකයටම විදහාපාන කියාපාන තැන යෝනියක් සර්වඥ ධාතුන් වහන්සේලා වැඩ ඉන්න රුවන්වැලි මහා සෑය. එතන තමයි මේ විශ්වයේ මහා පුණ්‍යවන්තම බල සම්පන්න දැක්කත් ඇතිනේ අපිට මේ රූපයක් දැක්කත් හරි ආසයි කියන්නේ. යන්න හිතනවද රුවන්වැලි මහා සෑය ගාවට කියන්නේ යන්න හිතෙන්නේ. ඒ රුවන්වැලි මහා සෑයට එකට එකතු වෙන සියලුම ධාතුන් වහන්සේලා නැවත මුතු ඇමුණු මල් මාලාවක් වගේ සැරසිලා දෙවෙනියට වඩින ලංකාවේ එකම පින්බිම තමයි මේ උතුම් නාගදීප පුණ්‍ය භූමිය. ඒ ධාතුන් වහන්සේලා වැඩම කරලා අර මිනිපණගේ වැඩ ඉන්න අහසේ මහා ධාතු ප්‍රාතිහාර්ය ප්‍රදර්ශනයක් කරලා දෙවියෝ බ්‍රහ්මියෝ වන්දනාමාන කරාට පස්සේ මෙතනින් නික්මිලා බුදුන බුද්ධගයාවේ බෝධි මණ්ඩපයට වැඩම කරලා ධාතු පරිනිර්වාණය සිද්ධ වෙනවා. ඔබ වහන්සේලාට තව කාලෙකදී ඒව හරියට දැනගන්න පුළුවන්. ඊට පස්සේ අපේ ගෞතම බුද්ධ ශාසනය එතනින් ඉවරයි ඔක්කොම අතුරු දහන්නේ. එහෙනම් කල්පනා කරන්න එදා බුදුහාර වැඩම කළා බුද්ධ පාද ස්පර්ශයෙන් පාරිශුද්ධත්වයට පත් වුණ පින්බිම තමයි මේ නාගදීපය කියලා කියන්නේ. චූලෝදර මහෝදර කියන නා රජුරුවන් දෙදෙනෙක් අතර මැණික් පොතවල් සඳහා හටගත්ත යුද්ධයේ සමතේකට පත් කළේ අය බුදු සරණගේ පින්බිම. අර මිනිපලක තැන්පත් කරලා හදපු චෛත්‍ය පිහිටි පින්බිම අනාගතයේ ධාතුන් වහන්සේලා වැඩම කළ ධාතු ප්‍රාතිහාර්යයන් පාන පින්බිම උතුම් නාගදීප පුණ්‍ය භූමිය. පොඩි හාමුදුරනේ පුරා අවුරුදු 5000ක් කල් බුද්ධ වරදිස්ථාන ශක්තිය පිහිටි පින්බිමයි. අද අපේ නායක හාමුදුරන් වහන්සේලාත් එක්ක මේ ආචාර්ය හාමුදුරන් වහන්සේලාත් එක්ක ඔබ වහන්සේලා ඉඳලා ගන්න දාගන්න. ඉතින් ඔහම දකින්නකොට අපි ආසයි හිතනවා හරි සතුටුයි මේ සිවුරු දාගෙන ඇවිල්ලා ඉන්නවා. දැන් එහෙම හරි සන්තෝෂේට කාරණාවක් අපේ හාමුදුරනේ නේද? මේදී අපේ හාමුදුරුවෝ නෑ අපි ඉන්නේ නායක හරි අපි තුන්ම විතරයි මෙහෙම දකින්නකොට අපිට හරි සතුටුයි. කොහොමද ඉන්න ඕනේ මොනවා? ඉන්නේ එහෙම අල්ල යන්න එපා. ඔය ඉගෙනගෙන ටික කාලයක් ගියාම ෆෝන් එකම අරගෙන ෆෝන් ඔබ උඹට ඇද්දලා ඉගෙනීමක් කඩා කප්පල් වෙලා යනවා යන්න. ඉන්නේ එහෙම අරින්න එපා. අම්මා තාත්තට ගෞරවයක් ඇති වෙන විදිහට මේ ගුරුවරු අපේ ගුරු හාමුදුරුවෝ නායක හාමුදුරුවෝ කියන දේ අහගෙන හොඳට ඉගෙන ගන්න ඕනේ. හොඳට මන පොත් ටික කියව ගන්න ඕනේ. කිරි පොත් ටික කියව ගන්න ඕනේ. උපාධි අරගත්තේ නැතත් පොඩි හාමුදුරුවනේ මිනිස්සුන්ට වැඩ කරන්න හොඳට බණ ටික ඉගෙන ගන්න. ත්‍රිපිටකය හොඳට කියවන්න. අපිට එහෙම හාමුදුරුවෝ අද අඩුයි. ඉගෙන ගත්තා කැම්පස් ගියා සූරෑරලා ගියා යන්න ඔහෙ ගෑණියක් වත්තරයි. එහෙම යන්න එහෙම පකවු. මේක නායකයා. එහෙම ගියොත් ජීවත් වෙන්න බෑ මේ තමයි කවුරුත් ගණන් ගන්න. දැන් බලන්න ඔය හැමදේම දිවි වැඳ තියාගන්න පොඩි අර උපාසකම්මලා එනකොට එහෙම ටොපික් කරලා එහෙම ඉරක් දෙනව නේද? හරි ආදරෙයි. ඒක නිසා හොත්තට ඉගෙන ගන්න. පාලි සංස්කෘත ටික ඉගෙන ගන්න. බණ පිළිත් ටික කියන්නේ ඉගෙන ගන්න. මෙතන ඉන්නවා හොඳ දක්ෂ පොඩි හාමුදුරුවෝ කවි බණ කියන්න පුළුවන් අය ඉන්නවා බෝධි පූජා කියන්න පුළුවන් අය ඉන්නවා අටවිසි පූජා කියන්න පුළුවන් අය ඉන්නවා නේද? හොඳට බණ කියන්න පුළුවන් අය ඉන්නවා හොඳට ඉගෙන ගන්න පන්තියේ පළවෙනි අවයි තමන්ගේ හැකියාව ඉගෙන හොයාගෙන ඒක ටික දියුණු කරගෙන යන්න ලෝක ප්‍රසිද්ධ පොඩි හාමුදුරුවෝ කෙල්ලවල සමානලාට මේ අනාගතේ ලෝක ප්‍රසිද්ධ පොඩි හාමුදුරුවෝ රම්බඩගල විදිනියා මහානායකල නේද? මේ ලංකාවේ ඉඳන් වෙන තැන්වල මහානායකලා ඇමරිකාව ප්‍රාන්තයේ ඇමරිකාවේ ප්‍රධාන සංඝනායක කියලා එන්න පුළුවන් මෙතන. හැබැයි ඔක්කොම හම්බෙන්නේ බුදුහාරගේ මේ සිවුර කරේ තිබුත් විතරයි. ගියොත් නා සත්තක් පහකට කරන් යන්නේ නැහැ බුදුහාම. ඔය පොල්ල පුරුත්ත ගස්වල ඉන්න හැටි පේන්නද? බීඩි විකරන් ගංජා ගහගෙන කරාපු දාගෙන පච්ච ගහගෙන අපිරියා බෑ බලන්න.
ඔයාලා දිහා බලපුවම මාන්න කොච්චර ලස්සනද කියලා. මේ බුදුහාමුදුරුවෝ ශ්‍රාවකයෝ කොච්චර ලස්සනද? වටිනාකමක් අපිට තියෙන්නේ සිවුරේ හිටියොත් විතරයි. සිවුර අරලා ගියොත් නම් බල්ලෙක් තරමක් ගණන්. ගෙදර අම්මලා තාත්තලාවත් ගණන් ගන්නවා. ගණන් ගන්නෑ. අනික අපි සිවුරේ ඉඳලා ගෙදර ගියාම පොරවක්ක නෙළුම් කොලේ ගියා වගේ මෙලෝදියක් කරගන්න. උදැල්ලක් අල්ල ගන්න බෑ, කැත්තක් ඉද ගන්න බෑ, වට බදාම ටිකක් අරගන්නයි සිවුරේ ඉඳලා ඒව කරලා පුරුදු නැතිලා අරහෙට ගියාම මොකද වෙන්නේ? එතනත් කඩාකප්පල් වෙනවා. ඒ නිසා මේ පැත්තට හිත යොමු කරන්න එපා. ආමුදුරුගොල්ලෝ බයිනවා තමයි අපේ නායකයන්ලා අපිට ගහන්නේ මේ වත්ත වටේ දුවන්නේ. අපි මොනවා මාරු මොහොතට ගන්න බෑ. ඒ තරම් සර අපේ නායකවරු ගැන ගන්නද? හරි සර. මේකේ දෙමළේ උන්ට එහෙම ගහනවා නායකවරු දුවන්නේ. ඒ වගේ දැක්කත් ඇති. අර පිළිමේ දැක්කත් අපිට මුත්‍රාය. ඒ තරම් සර. හැබැයි අපි යන්නේ. ගියොත් අපි පරාදයි. හිටියොත් අපි දිනු. ඒ නිසා අපේ නායකයන්ගොල්ලෝ ආචාර්යයන්ගොල්ලෝ ගහන්නේ ඔයාලට. ගහන්නේ නෑ මං හිතන්නේ. ගහනවා නම් ගහන්නේ ඇයි ඒ? ඔයාලගෙන් දෙයක් කරගන්න මේ ඔබ වහන්සේලාට යහපතක්. බුද්ධි කාලේ ඉගෙන ගන්න. අපි බුද්ධි කාලේ ඉගෙන ගන්න. ඒක ඉරුව අරින්න එපා. ඉරුවේ ඉන්න අම්මා තාත්තා බලාගන්න. අපේ නායකයන්ගොල්ලෝ වැඩිහිටි ආමුගොල්ලෝ ආරක්ෂා කරගන්න. එයාලට ගරු කරන්න, වඳින්න, වැඩිහිටියන්ට වඳින්න, පුදන්න. අපේ ගාතාවක් කියලා අපේ විතරයි ඒක තාම තියෙන්නේ මේ වැඩිහිටියන්ට ගරු කරන එක නේද? ආගන්තුක සත්කාර ධනගහල ගාතාව කියලා වඳින එක අපි ගාව තියෙන්නේ. ඊයෝ ගාව ඒක නැහැ. ඒක නිසා මේ වැඩිහිටි ආමුගොල්ලන්ට ගරු නම් කියලා ඒ කීකරුව කියන දේ අහලා හිටියොත් මේ සමාජයේ මේ ශාසනයේ මිනි පහනක් වගේ දිලෙන්න පුළුවන්. ඒ කියන දේ අහලා කීකරුවොත් නම් ඉඳ බෑ. එහෙම අපිට පැවැත්මක් නැහැ. වතාවක් ටික කරන නේද? උදේ නැගිටලා වතාවක් ටික. එහෙනම් මේ ගුරු ආනන්දගොල්ලෝ නායක ආනන්දගොල්ලෝ බලා ගන්න තාත්තලා වගේ දැන් ඔයාලා බලාගෙන දරුවෝගෙන් අම්මලා ඉන්නේ මාස ගානකට පස්සේ. මේ දරුවෝගේ බලාගෙන. ඒතර මේ ඉන්නේ තාත්තලා. සහෝදරයෝ. දරුවෝමන් කියලා වන්දනාමාන කරන කීකරුව හිටියොත් කීකරුව නිකන් ඉඳලා හරියන්නේ නැහැ. මේ දානේ වළඳනවා. අර පින්වාක් එහෙම කියන්න විතරක් පුරුදු වෙන්නත් එපා. තුලෝ ආදියාන්තක ඔව්ව නෙමෙයි. හොතර අධ්‍යාපන ඉඳගෙන ටිකේ කියවලා බණ ටිකක් කියන්න පුරුදු වෙලා ඉංග්‍රීසි ටිකක් ඉගෙනගෙන දෙමළ ටිකක් ඉගෙනගෙන ලෝකෙට බහින්න. ඔය ෆෝන් වලට ඇබ්බැහි වෙන්න එපා. ෆෝන් වලට ඇබ්බැහි වුණොත් පොඩි හාගෙන සිවුරුත් නැති වෙනවා. ඔබගේ දෙන්නේ මහා එක ජරාව නායකයන්. දෙන්න දෙපා නායකයන් සිවුරන්ලා යනවා. මේ යන ඔක්කොම සිවුරන්ලා යන්නේ ෆෝන් වලට ඇබ්බැහි. අධ්‍යාපනයේ කඩාකප්පල් වෙනවා. ඒ නිසා මේ පින්වත් පොඩි හාමුදුරුවෝ අපේ නායකයන් කියන දේ ගුරු කියන දේ මේ ශාසනයේ මහා පහන් බඳක් වගේ මේ ශාසනය ආරක්ෂා කරගන්න ඕන බුදුහාගේ ශාසනය ආරක්ෂා කරගෙන පන්සල් ආරක්ෂා කරගෙන මේ ශාසනයේ මහා නෙළුම්මල් වගේ මහා මිනිපහන් වගේ තරු කැට වගේ දිලෙන්න මේ බුද්ධ බල අධිෂ්ඨාන ශක්තිය ඇති මේ උතුම් චෛත්‍ය රාජයන් වහන්සේගේ ආනුභාව බල ශක්තිය ලෞතර බුදුරජාණන් වහන්සේගේ බලයේ ශක්තිය දරුවාගේ ආශිර්වාදයේ සියලු දෙවියන්ගේ රැකවරණය ලැබේ. අපේ නායක හාමුදුරන් වහන්සේලාට ආචාර්ය හාමුදුරන් වහන්සේලා නිදුක් නිරෝගී භාවය ලැබේවා. ඒ වගේම අපේ නායක හාමුදුරන් වහන්සේ ගුරු දේවෝත්තමයන්න් වහන්සේලාට ආචාර්ය ප්‍රාචාර්ය හාමුදුරන් වහන්සේලා මව්දෙමව්පියන් ඔබ හැම දෙනාගේම මව්දෙමව්පියන්ට මේකෙන් අනුමෝදන් වේවා. ඔබ වහන්සේලාට මේ ගෞතම බුද්ධ ශාසනයේ චිරහත්කල් ගෙහෙන් වැජබෙන්න අධ්‍යාපන කටයුතු සාර්ථක කරලා මහා උගත් පඬිවරු වෙන්න මේ ශක්තිය තීව්‍රත් මේ ශක්තිය ආශිර්වාදයේ සියලු දෙවියන්ගේ දලදා හාමුදුරන් රුවන්වැලි මහා සයාමතාව බල ශක්තිය නිරන්තරයෙන් උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැම දිනකටම